ගුඩ් මෝර්නිං ළමයි. එන්න අදත් මාත් එක්ක ලස්සන මතකයක් බෙදා ගන්න. ඔය ඉන්නේ ඉතින් මම. උදේ පාන්දර කුකුලත් අතේ අරන් කැම්පස් යනවා. අනේ මේ රේලියත් එක්ක නම් වැඩක් කරන්න බෑ ඉතින්. මුලින්ම ආවේ මෙන්න මේ මල් ෂොප් එකට. මල් බොකේ එකක් ගන්න. බලන්නකෝ අනේ මේ මල් ටිකේ ලස්සන. මොන් කොච්චර ලස්සනවද ඉතින් මම නම් ගත්තේ ටික නෙමෙයි ඉතින්. ඔන්න අපි මල් බොකේ එකක් ගත්තා. දැන් යමු කැම්පස් එකට. ඔන්න ඉතින් ආව මගේ මල් බොකේ එකේ අයිතිකාරී. ජීවිතේ කියන්නේ එක එක ලෙවල් වල එකතුවක්. ඒ ලෙවල් වලදී අපිට හම්බෙන අය හම්බෙන පුද්ගලය විවිධාකාරයි. හැබැයි ඒ හැම පුද්ගලයෙක්ම අපිට ඉතුරු කරලා යන්නේ මතක විතරයි. අපි කොච්චර යාළුව අල්ලන් හිටියත් මතක තියාගන්න ඔය වගේ ලස්සන මතකයන් විතරයි අපිට කවදක හරි ඉතුරු වෙන්නේ. ඔයාලා ඔය දකින්නේ මේ ලස්සන කෙල්ල. ඔන්න ඉතින් ආවා පැය දෙකේ ලෙක්චර් එකට නිදාගන්න තු වෙන්න ඕනි ළමයි. අම්මෝ ඒක ඉවරයි. අද අපේ ප්‍රසන්ටේෂන්. දැන් තමයි අපි ඉතින් ඔවා හදන්නේ. ඕවා ඉතින් ඔහොම තමයි ළමයි. ඔන්න ඉතින් ඒකත් ඉවර වෙනවා. ඔය ඉන්නේ ප්‍රසන්ටේෂන් එක කරන මම. වැඩි හිතන්න එපා ඉතින්. ලස්සන ඇන්ගල් එකක් මට හම්බුන්නේ නෑ ඕක ගන්න. ඔන්න අපි ආවා. මායි මගේ යාළුවෝ දෙන්නයි. ෆොටෝ ගහනවා ඉතින්. අනිවාර්යෙන් ෂූට් එකක් තියෙන්න බෑ නේද? ලස්සන නේද ළමයි අපි තුන්දෙනා? ඔන්න ඉතින් අද දවසේ ලස්සන මතකයන් එක ඒ දවසත් ඉවර වුණා. අන්තිමට මෙන්න මේ ලස්සන මල් බොකේ එකේ පුංචි ෂූට් එකක් එක්ක අපි අතට ගිහිල්ලා එන්නම්. බයි බයි ළමයි. තවත් ලස්සන දවසකින් හම්බෙමු.